ඉතින් guys මොකද තව සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද මේ වීඩියෝ එක මම ඔයගොල්ලෝ ආවේ පොඩ්ඩක් දැනුවත් කරන්න මේ Foxy සේවය එක ගැන. ඉතින් ඒක ගැන මොකක්ද කියලා කිව්වොත් ඔයගොල්ලන්ට මේක වටිනවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ නැතුව YouTube වීඩියෝ බලලා මේක දාගන්න පුළුවන්. අන්තිමට ඔයාට වෙන හානිය ඔයාගෙන් නැති වෙන දේවල් ගොඩාරියයි. හරිද? මම ඒ ටික කියන තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. වගේම Foxy සේවය එක හදාගන්න විදිය මම මේ වීඩියෝ එකේ අන්තිමට කියා දෙනවා. ඊට කලින් මට මේ ටික කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට Foxy සේවය app එකට ගියාට පස්සේ UG phone application එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ නොමිලේ පැය 4යි. හරිද? පැය 4ක් ගියාට පස්සේ දැන් මේක ආපු මුල් දවස්වල මටත් මේක දාගන්න මාරම අමාරු වුණා. එකපාරෙන් බැරුණා. මම වීඩියෝ ගොඩක් බලලා තමයි මාත් දාගත්තේ. හරිද? ඊට පස්සේ මාත් channel එකට වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඉතින් එහෙම දාගත්තට පස්සේ පැය 4යිනේ මම දෙන්නේ මේක free time එක. ඊට පස්සේ ඒගොල්ලොන්ට දවසක් ගන්න USDT දෙකක්ද VIP එකට 30 ගානක්ද ඔහොම ගානක් ඉල්ලනවා. හරිද? ඕක ඉල්ලන්න අපි දැන් කාඩ් එක ඇඩ් කරනෝනේ. අපි ගාව තියෙන Visa කාඩ් ගොඩක් කට්ටිය ලංකාවේ ගාව තියෙන Visa කාඩ් Master කාඩ්. ඕක ඇඩ් කරනවා. හරිද? ඕක ඇඩ් කරාට පස්සේ මම දන්නේ නැහැ මේ ගැටලුව වෙන කට්ටියට ඇවිල්ලා තියෙනවද කියලා. මොකද සමහර කට්ටිය නම් මට කියලා තියෙනවා මගේ WhatsApp group එකේ මට මෙහෙම දෙයක් වුණා මෙහෙමයි කියලා. ඉතින් මම මචං ඔය hack application එක නේ කියන මගේ real phone එකට දාගත්තේ නැහැ. මම use කරන්නේ නැති තව phone එකක් තියෙනවා. ඕකට දාගත්තා. හරිද? ඕකට දාගත්තට පස්සේ බං කෙලින්ම දාගෙන මගේ අර සල්ලි ගොඩක් තියෙන කාඩ් එකක් ඇඩ් කරන්න නැතුව මගේ වෙන කාඩ් එකක් මම ඇඩ් කරා ඕකට. දවසක් ගන්න. හරිද? USDT 3යි ගානක් හරි මට මතක නැහැ. කොහොම හරි රුපියල් 900 ගානක් කැපිලා තිබ්බා. හරිද? හැබැයි මට ඒක buy කරන්න පෙන්නුවේ USDT දෙකක්ද කොහෙද? රුපියල් 600 ගානක්. 600 ගානට 900ක් කැපිලා තිබ්බා. ඊට පස්සේ මම රෑ 12ට විතර මැසේජ් එකක් එනවා Free Fire X කියලා රුපියල් 3000 ගානක් කපාගෙන කියලා. හරිද? ඔන්න දැන් එතකොට ඒ 3000 ගානක් කපාගෙන තියෙන මාව දැනුවත් නැතුව Free Fire ඒ UG phone application එකට. ඊට පස්සේ ආපහු පහුවදා මැසේජ් එකක් එනවා 9000ක් කපාගෙන කියලා මැසේජ් එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒකේ ආයේ කපා ගන්න සල්ලි තිබෙත් නැහැ. මොකද මම කෝගත් ඔයගේ ඇප් එකකට දාද්දි මගේ අර සල්ලි තියෙන කාඩ් එක මම ඇඩ් කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් පොඩි ෆන්ඩ්ස් ගන්න තියෙන තමයි ඇඩ් කරේ. ඉතින් අර කිය රුපියල් 600ක් වෙනකොට කොහොම හරි මගේ 10000කට වඩා කපාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න ඕනේ ඔය අම්මගේ තාත්තගේ යාළුවන්ගේ කාඩ් නම් ඇඩ් කරන්න එපා පුතේ. මේක හැමෝටම මේ ෆෝල්ඩ් එක වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට නම් ඒක වුණා. හරිද? මන් දැනුවත්ව නොදැනුවත්ව රුපියල් 10000කට වඩා කපාගෙන තිබ්බා. රුපියල් 200ක් වෙනකොට ඕකේ වල Google Play වලින් වගේ නම් අපි ටයිම් එක ගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් බලලා වීඩියෝක් දාන්න ඉදිරියට. ඒ ඇප්ලිකේෂන් එකේ ටයිම් එක ගන්න වෙන විදියක් නැද්ද කියලා ඔය ලංකාවේ බැංක් account ඇඩ් කරන්න නැතුව. ඉතින් මගේ නම් සෑහෙන මුදලක් කැපුණා. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ඇඩ් කරගන්න එපා බැංක් account එක. කාඩ් එක left වෙයි ලක්ෂ ගණනක් තිබ්බොත් කියලා වෙලාම යයි. ඉතින් මම ඒක නිසා මගේ real කාඩ් එක ඇඩ් කරේ නැහැ. ඉතින් දෙවෙනි එක තමයි මේක ඔයාගේ real phone එකට දාගන්න එපා. ඒ කියන්නේ අපි personal use කරන phone එකට දාගන්න එපා. මොකද ඒක අපේ Free Fire account එක save තියෙනවනේ. කෙලින්ම එනම් ඔයාගේ Free Fire account එක delete කරලාම දාන්න. කෙලින්ම account එකයි Free Fire game එකයි delete කරලා දාලා ආපහු download කරන. ගොඩක් වෙලාවට මට ගොඩක් කට්ටිය message දාලා තිබ්බා. මම කොච්චර Free Fire account එකෙන් login වුණත් මගේ real account එකෙන් log වුණා. account එක suspend කියලා තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය ඒක වැරද්ද කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයාගේ phone එකෙන් Free Fire app එකත් එක්ක delete කරන account එකෙමුත් login out වෙලා ඊට පස්සේ app එක download කරලා ඒක දාගත්ත කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ආයෙ තව දෙයක් තමයි මේක දාගත්තට පස්සේ බැරි වෙලාවත් real account එකට ban වෙනවද? ඉතින් guys මේක අනිවාර්යෙන් ඔයාගේ account එක ban වෙනවා පැය 24ක් ඇතුළත. ඊට අමතරව මේකේ ඩයමන්ඩ් වලින් gift දෙන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා. ඉතින් gift දෙන්න බෑ මචං. හරිද? අපිට අර නිකන් අර fake විදියට අපිට ඩයමන්ඩ් use කරන්න පුළුවන්. ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ. අංක එක ඔයාගේ කාඩ් එක ඇඩ් කරගන්න එපා. දෙවෙනි එක තමයි මේ ඔයාගේ real account එකකින් log වෙන්න එපා. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. තව ඔයගොල්ලන්ට කියන්න ඕනේ තාම මේක දාගන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. සිංහලෙන් තේරෙන විදිහට තවත් වීඩියෝ මම ඔයගොල්ලන්ට ගේන්නම්. එහෙනම් guys පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.